try කරලා යනවා ඊට පස්සේ. ඉස්සර එහෙමයි. දැන් සාමාන්‍ය 1990 ගණන් වල විතර වගේ කාලේ ඔයාලගේ අම්මලාගේ වගේ කාලවලදී කොල්ලගේ බයිසිකලේ කැඩෙන්නේ කොහෙද? කෙල්ලගේ ඉගිවල ගාව. චේන් එක වලින් ඉන්නේ තේරෙන්නේ පුල් සයිකල් වල එහෙම. පුල් සයිකල් යන්නේ ඒතර කොල්ලා කෙල්ල පස්සේ යන්නේ මොකේද? ඒ දවස්වල පුල් සයිකලේ චේන් එක පයින්නවා මේ ඉගිවල ගාවට ගියාම. ඊට පස්සේ එතනට වෙලා චේන් එක දානවා පුල් සයිකලේ හොරෙන් කෙල්ලෙක් ගෙවල් දිහා බල. ඒ තමයි ඉස්සර තිබුණු සිස්ටම් එක. එහෙම තමයි ඒ කාලේ ලව් කතන්දර එහෙම තමයි සිද්ධ වුනේ. දැන් එහෙම නෑ. දැන් මොකද්ද? ඔයා කෑවද පැටියෝ කියලා ටක් ගාලා කොටනවා මෙසේජ් එකක්. අනිත් පැත්තේ ඩිග් ගාලා එනවා කෑව කියලා මෙසේජ් එක යවනවා. හරි. දැන් තියෙන රටාවල ඒක තමයි. පැටියෝ කියලා තමයි කතා කරන්නේ. ඒ මුල් කාලේ විතරයි. පස්සේ කාලේ පැටියෝ කියන කතන්දරේ පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා සමහරවිට එහෙම වෙන්නේ නැති ඒ කාලේ. තාත්තා අම්මට ඒ කාලේ පැටියෝ කියලා කතා කළාට දැන් ඔයගොල්ලන්ට ඇහිලා නැහනේ. ගෙදරදී තාත්තා අම්මට පැටියෝ කියලා කතා කරලා. එහෙම ඇහිලා නැහනේ. ඒ කියන්නේ හැබැයි ඉස්සර කතා කරන්නේ නැති. දැන් ඔයගොල්ලෝ කතා කරන්නේ ඒ වගේ. හරිද එහෙමනම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වීම කියන මාතෘකාව යටතේ ඔයාලා බලා ගන්න. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වීම. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය පිහිටුවා ගත්තේ කුමන වර්ෂයකදීද? උදේ ක්‍රිස්තු වර්ෂ 1700